අද මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ රසම රස කෙසෙල් මුව මැල්ලුමක් හදන්න. ඒකට මට ලොකු කෙසෙල් මුවයක් හම්බෙලා තියෙනවා. මම ඒකෙන් භාගකින් තමයි අද මැල්ලුම හදන්නේ. මෙච්චර කෙසෙල් මුවේ ලොකු වැඩි නැත්තම්. ඉතින් මම කෙසෙල් මුව මැල්ලුමට අරන් තියෙනවා පොල් ටිකක්. ඔයාලා ගන්න ප්‍රමාණය කෙසෙල් මුවේ ප්‍රමාණය අනුව පොල් ටික වෙනස් කරගන්න. මට කෙසෙල් මුව භාගයට මම පොල් කෝප්පයක් විතර අරන් තියෙනවා. කරපිංචාතු දෙකක්, ගම් මිරිස් ඇට ටිකක්, අමු මිරිස් කරලක් තව මම අරන් තියෙනවා කොච්චි කරලකුත්. මොකද මම මේක ටිකක් සැරට හදන්නේ ඒක නිසා. ලූණු, සුදු ලූණු, මේකේ කහට යවා ගන්න දෙහි ටිකක් අරන් තියෙනවා. තව පොඩි කොරකබිකක් අරන් තියෙනවා. මේක මේ විදිහට මැල්ලුම හදලා හරිම රසයි. ඒත් ඒක ටෙම්පරාදුවක් දාගත්තොත් තව ගොඩක් රසයි. ඒක නිසා මං හිතුවා අද ටෙම්පරාදුවක් දාන්න ඕන කියලා. ඒකට මං අරන් තියෙනවා ටෙම්පරාදුවට ගන්න જાති සුදු ලූණු ටිකක් කපලා, ලොකු ලූණු ටිකක් කපලා, අබ චුට්ටක්, කරපිංච ටිකක්, වේලිච්ච මිරිස් කරල් ටිකක්. අපි ඒක ටෙම්පරාදුව දාන වෙලාවට බලමු. දැන් අපි ඉස්සෙල්ලාම කෙසෙල් මුව කපා ගමු. අපි කෙසෙල් මුව එක කපන්න ඉස්සෙල්ලා කෙසෙල් මුව ටික කපලා දාන්න කහ මිශ්‍ර වතුර ටිකක් හදා ගන්න ඕන. කහ ටිකක්, ලුණු කුඩු ටිකක්, ඒ වගේම මම මේකට අර කහට ගතිය යවා ගන්න ඕන හින්දා දෙහි චුට්ටකුත් එකතු කර ගන්නවා. මේ වගේ කහයි දෙහි ලුණුයි මිශ්‍ර වතුරට තමයි අපි කෙසෙල් මුව ටික කපලා දාන්නේ. අපි මේකට දෙහි චුට්ටකුත් එකතු කරගමු. මේ විදිහට. දැන් අපිට එතකොට මේකට කපලා දැම්මහම කෙසෙල් මුව එකේ කහට ගතිය යනවා. මේ කෙසෙල් මුව භාගයක් තමයි අද මම ගන්නෙ. ඉතුරු භාගෙ කහ කුඩු චුට්ටක් ගාලා මේ shopping cover එක දාලා ෆ්‍රිජ් එකේ අරන් තියා ගන්න පුළුවන් තව දවසකට දෙකකට. මොකද අද හදලා ආයි හෙටත් හදන්න බෑනේ. තව දවසකින් දෙකකින් හදන්න. මේකේ කහ කුඩු ටිකක් ගාලා මේ අපි ෆ්‍රිජ් එකේ අරන් තියාගමු. ඒකට කාට පිපෙන ගතිය අඩු වෙනවා මේකේ. දැන් මේක shopping cover එක හරි lunch sheet එක හරි උත්තලා ෆ්‍රිජ් එකේ දවස් දෙකක් තියා ගන්න පුළුවන්. ආයෙ දවසක ප්‍රයෝජනෙට ගන්න. වගේ පුළුවන් තරම් හීනියට මේ කපාගත්ත තරමට හොඳයි. මේක කපනකොට අර තද කෙන්දක් වගේ තියෙනවනේ කෙසෙල් මුව මල් වල. ඒක ඕගොල්ලන්ට මේ වෙලාවේ කපනකොට අයින් කරන්න පුළුවන් මේ විදිහට මේ. ඒක පොඩ්ඩක් තදයිනේ. ඒක අයින් කරන්න මේ කපන වෙලාවට. කෙසෙල් මුවේ කපාගෙන අන්තිමට එනකොට මෙන්න මේ කෑල්ල ටිකක් මෝරපු ගතියක් තියෙනවා. අපිට ඒක මේ විදිහට කපලා අයින් කරගන්න පුළුවන් අන්තිම ටික කපාගෙන එනකොට. එහෙම නැත්නම් ඒක අහුවෙන්නේ නැති වෙන්න කපා ගන්නත් පුළුවන්.
මෙහෙම කරලා මෙහෙම. ඒක ඉතුරු වෙන්න මෙහෙම කපා ගන්නත් පුළුවන් නැත්නම් එක අයින් කරලා මේ විදිහටම කපා ගන්නත් පුළුවන්. කොහොමත් ඒ අර මෝරපු කෑල්ල අයින් කරන්න අග්ගෙස්සට එනකොට. කෙහෙල් මුව කහට පොඩ්ඩක් අතේ තල්ලනවා. ඒක නිසා මේක කපලා ඉවරුණ ගමන් දෙහිලිලි කෑල්ලක් දාලා පොඩ්ඩක් අතයි කපපු ලෑල්ලයි දෙකම හොඳින් හොද ගන්න ඕනේ. නැත්නම් ඒව අවපාට වෙනවා. මේ විදිහට මම ඔන්න කෙසෙල් මුව එක හීනියට කපාගෙන කහයි ලුණුයි දෙහි මිශ්‍ර වතුරයකට දාගත්තා. ඉතින් අපි මේ කපාගත්ත කෙසෙල් මුව ටික හොඳින් මේ වගේ කහට ඇරලා උයන භාජනයට දාගන්නවා. මම මේ වගේ හොඳට මිරිකලා කහට වතුර ටික යන්න මේ වගේ උයන භාජනයට දාගමු. මේක මං චුට්ටක් තම්බලයි ගන්නෙ. මොකද මේ කෙසෙල් මුව ටිකක් හයියයිනේ. ඒක නිසා අපි වතුර පොඩ්ඩකුයි ගොරක කෑල්ලකුයි දාලා චුට්ටක් තැම්බෙන්න තියන්න ඕනේ. ඊළඟට හොඳින් මිරික ගත්තට පස්සේ ඊට පස්සේ තමයි පොල් ටික අඹරලා දාන්නේ. දැන් මම මේ ගොරක කෑල්ලයි වතුර චුට්ටකුයි දාලා මේක අඩියට දාලා ගොරක කෑල්ල මේකත් මේ ගොරක දාන්නෙත් අපි කහට ගතිය අඩු වෙන්නේ. එතකොට අර තිතරහ තිබ්බොත් නැති වෙලා පොඩි ඇඹුලක් වතුර චූට්ටක් දාලා මේක දැන් මද ගින්දරේ තැම්බෙන්න තියෙනවා. කහ කුඩු චුට්ටකුත් අපි උඩින් දාමු තව. මේ විදිහට කහ කුඩු චුට්ටකුත් උඩින් දාලා අපි මේක මද ගින්දරේ චුට්ටක් තම්බ ගමු. එතකොට මේ කෙසෙල් මුව ටික හොඳට තැම්බෙනවා. නැත්නම් අර හයියට තියෙන්න පුළුවන්. මේ වගේ ගින්දර අඩු කරලා වතුර චුට්ටක් දැම්මම අපි ලුණු දාන්න එපා මේ වෙලාවේ. අපි මැල්ලුමට ලුණු ටිකක් දාගමු. මේ වගේ වතුර චුට්ටක් දාලා මද ගින්දරේ තැම්බෙන්න තියලා අපි ඊළඟට මේක තැම්බෙනකන් පොල් ටික අඹරගමු. ලුණු වතුරෙන් මිරිකලා ගත්ත නිසා මේ වෙලාවේ මම ලුණු දාන්නේ නැහැ. පොල් ටිකට දාලා පස්සේ අඩුපාඩු බලලා දාගමු අපි. ඉතින් මම අද බ්ලෙන්ඩර් එකේ තමයි පොල් ටික කොටා ගන්නේ. ඒකට මම ගත්ත පොල් එකෙන් චුට්ටක් එකතු කරනවා. ඒකල්ලා පියාඹු මිරිස් කරලයි කොච්චි කරනයි මිරිස් කරලයි දාගමු. ඒකට ඕ මිරිස් කියනවා නයි මිරිස් කියනවා. දාගමු. මේක මම මේ සැර වැඩි වෙන්න ඕන හින්දා ගත්තේ. වලට අමු මිරිසුයි ගම් මිරිස් චුට්ටකුයි විතරක් දාලත් ගන්න පුළුවන්. වැඩියට සැර පොඩි අයම ඉන්නවනම් වැඩි සැර කන්න බෑනේ. එයාට ඒකටම ගම් මිරිස් 10ක් විතර එකතු කර ගන්නවා. කරපිංචයි දෙකක්. මේ කරපිංච එහෙම දාපුවම අඹරන පොල් එක හරිම සුවඳයි. ඒ වගේම උණත් හොඳයිනේ. හොඳට ඇඹරිලා එනකොට කැවෙනවනේ ඒක ඔක්කොම. සුදු ලුණු චුට්ටක් වැඩිපුර දාගමු අපි. පොඩි ලුණු කෑල්ලකුත් එකතු කරනවා. මම ලුණු නතු ලුණු නම් ඉරි දෙක තුනක් දැම්මම ඇති. ලොකු ලුණු නිසා මම හිතනවා පොඩ්ඩක් එකතු කරනවා මේ විදිහට. මේකට මං කහයි ලුණුයි ටිකක් එකතු කරනවා. තේ හැඳි කාලක් විතර වගේ. ලුණු තේ හැඳි භාගයක් විතර දානවා. අපි පස්සේ කටේ තියලා බලලා රස තව මදි නම් දාගමු. මේකට ඕන ඕගොල්ලන්ට කෝනිස්සෝ ටිකක්
ආල් මැස්සෝ ටිකක් මේ වෙලාවේ කඩලා දාලා මේකත් එක්ක තැම්බෙන්න අරින්නත් පුළුවන්. කොස් ඇට ටිකක් චූටියට කඩලා දැම්මොත් ඒත් රසයි. මේ වගේ තැම්බෙන වෙලාවට දාලා ඒක තැම්බෙන්න අරින්න පුළුවන්. කියන්නේ අපි අඹරගත්ත පොල් ටික ඒ ටික මේ පොල් ටිකට දාලා අපි හොඳින් කලවම් කරගමු. අපිට මේ බ්ලෙන්ඩර් එකත් පොඩ්ඩක් වතුර චුට්ටක් දාලා සෝදලා මේකේ තියෙනවනේ. ඒ ටිකත් අර මේ තැම්බෙන්න තියෙන කෙසෙල් මුව එකටම දාන්න පුළුවන්. මේ විදිහට දාලා මේක හොඳින් කලවම් කරගන්න ඕන. මේක ටෙම්පරාදුව නොදා කන්න පුළුවන්. මම වෙනදට නම් හදන්නේ ටෙම්පරාදුව නොදා. අදර ගොඩක් රසවත් වෙන්න ඕන හින්දා තමයි ටෙම්පරාදු ටිකක් දාලා ගත්තේ. වතුර චුට්ටක් දාලා අපි ඒ ටිකත් මේකට එකතු කරගමු. එතකොට මේක තවත් රස වැඩි වෙනවා. මේ විදිහට. දැන් නම් ගොඩක් දුරට තැම්බිලා තියෙන්නේ. තව මේ තෙත ගතිය හින්දෙනකම්ම අපි මේක මේ තියා ගන්න ඕන ලිපේ නැත්තම් මැල්ලුම තෙත ගතියට එනවනේ. දැන් අපේ කෙසෙල් මුව ටික ගොඩක් තැම්බිලා තියෙන්නේ. අපි මේ වෙලාවේ පොල් ටික එකතු කරගමු. මොකද පොල් ටිකත් චුට්ටක් තැම්බෙන්න ඕනනේ. ඒක නිසා මේ වෙලාවේ පොල් ටික එකතු කරගමු. තෙත හොඳට හිඳෙනකන් ඉඳලායි පොල් ටික එකතු කරන්නේ. ආයි මේකට වතුර එකතු කරන්න එපා. මේක හොඳින් මැලුණාට පස්සේ අපි බලමු ලුණු කොහොමද කියලා. දැන් පොල් ටික හොඳින්ම කලවම් වෙන්න කලවම් කරලා තව චුට්ටක් කරලා තියමු අපි. අපි ටෙම්පරාදුවත් මේ වලදෙම දාගමු. මේක තැම්බුණාට පස්සේ අයින් කරලා අපේ දැන් මැල්ලුම හරි. අපි දැන් මේක පොඩ්ඩක් රස බලමු ලුණු ඇඹුල් කොහොමද කියලා. ලුණු චුට්ටක් මදි වගේ. ඒක නිසා මම මේකට උඩින් තව ලුණු පොඩ්ඩක් එහිනවා. මේක හැබැයි ටෙම්පරාදු නොකර මේ විදිහටම කන්න පුළුවන්. හරිම රසයි. මොකද සුදු ලුණු හැම හොඳට අඹරලානේ තියෙන්නේ. ටෙම්පරාදුව දැම්මොත් ඉතින් තවත් රසයි. දැන් හොඳින් කලවම් කරගන්න ඕන. අර ලුණු ටික කලවම් වෙන්න. ඊපස්සේ මේක අපි වෙන භාජනයකට දාලා ටෙම්පරාදුවත් මේකෙම හදාගමු. හරිම රසයි මේක. මේ වෙලාවේ කිරි රායි හොඳට පොල් දාලානේ. අපි ඒ උනාට ටෙම්පරාදු ටිකකුත් දාගමු. මේ වෙලාවේ මම ගින්දර ටිකක් වැඩි කරා අර තෙත ගතිය වැඩි තිබුණ නිසා. දැන් මම ලිප ඔෆ් කරලා මේක අස් කරගන්නවා වෙන භාජනයකට. අපි මේ භාජනයේටම ටෙම්පරාදු හදාගමු. මම ඒකට තෙල් පොඩ්ඩක් එකතු කරගන්නවා. ටෙම්පරාදුවට ඇති ප්‍රමාණයට එකතු කරගන්න. තව චුට්ටක් දාන්න. තෙල් ටික හොඳින් රත් වෙන්න අරින්න. ඊට පස්සේ අබ්බ ටික එහෙම දාලා රස ටෙම්පරාදුවක් හදාගෙන ඒකට කෙසෙල් මුව ටික එකතු කරගමු.
දැන් තෙල් ටික රත් වෙගෙන ඉන්නේ. මම ඒකට අබ ටික එකතු කරගන්නවා. ඊළඟට රම්පේ කරපිංචා සුදු ලුණු මම මිරිස් කරල් ඉස්සර වෙලාම දාන්නේ නැහැ. මොකද ඒක බැදෙනකොට සැර එනවනේ. ඒක නිසා කරල් මිරිස් ටික අන්තිමට එකතු කරගමු. මේ ටික හොඳින් රන්වල් පාට වෙනකන් බැදෙන්න ඕන. එතකොටයි ටෙම්පරාදු රස. මේ වෙලාවේ මම ලොකු ලුණු ටිකත් එකතු කරගන්නවා. ඒ ප්‍රමාණය ඇති. තව චුට්ටක් අපි මේක ලිපේ තියමු. දැන් නම් වැදීගෙන එන්නේ. තව පොඩ්ඩක් වෙලා තියලා කෑලි මිරිස් ටික දාමු. දැන් අපේ ලුණු ටික ගොඩක් බැදිලා තියෙන්නේ. මම මේ වෙලාවේ කෑලි මිරිස් කරල් ටිකත් මේකටම එකතු කරගන්නවා. කච්චුට්ට බැදීගෙන එනකොට අපි කෙසෙල් මුව ටික එකතු කරමු. දැන් අපේ ටෙම්පරාදුව ඇති ලුණු මේ ගානට බැදුනහම ඇති. ඊට පස්සේ අපි දැන් අපේ කෙසෙල් මුව ටික එකතු කරලා හොඳින් කලවම් කරගමු.
දැන් අපේ කෙසෙල් මුව මැල්ලුම හරි. මේක හරිම සුවඳයි දැන්. ඒ වගේම රසයි හොඳ. හොඳ රහක් තියෙනවා. මේක හැබැයි බත් මුල් වලට ගොඩක්ම හොඳයි. හොඳට ටෙම්පරාදු බැදෙන්න ඇරියනම් බත් මුල් වලට ගෙනihin කන්න හරිම රසයි සුවඳයි. දැන් මේ වෙලාවේ මම ලිප ඕෆ් කරනවා. ඉතින් මේ වගේ රසවත් කෑම තව තවත් බලන්න ඕන නම් ඔයාලා මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා තියන්න.